අයිබන් හැමෝටම අපි අද මුලින්ම අලුතෙන් අද කතා කරන්න තියෙනවා පොදු කාර්ය කොටස සහ අදාළ පිරිවෙයි කොටසට අදාළ පොඩි කාරණා ටිකක් සහ ගණන් හදන්න තියෙනවා. ඊට කලින් පොඩ්ඩක් අහලා තිබ්බා මේ 2024 පේපර් එකේ ආපු සමච්ඡේදන කොටසට අදාළව අහලා තිබ්බා කීපයක් අපි පොඩ්ඩක් ඒක බලලා පොදු කාර්ය කොටසට යමු. පොදු කාර්ය කොටසට යමු. ඒක බලලා ඉවර වෙලා පොඩ්ඩක් ශාලික අපිට දෙන්න 2024 පේපර් එක මුලින්ම පොඩ්ඩක් ඒ ගැන කතා කරලා හරි. ඕකේ. ඒකේ බලන්න ප්‍රශ්න ඔය දෙක. ප්‍රශ්න අංක 3 දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස අහලා තිබ්බා. දෙවෙනි කොටස අපි පොඩ්ඩක් බලමු. මොකද්ද මේක කියන්නේ කියලා. මම බලලා හදපු අය ඉන්නවද මේක? ආන්සර් එක මොකද්ද? හදපු අය ඉන්නවද මේක? හදපු අය ඇතිනේ. මේක නම් එච්චර අමාරු කොටසක් නෙවෙයි. ඊළඟ කොටස තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඒකත් බලමු අපි. හදපු අය ඉන්නවනම් ආන්සර් එක දාන්න chat එකට. කීයද එන්නේ? සමාජීකරණ ලක්ෂ්‍ය කීයද? අද පොයව 2024 පේපර් එක. අපි මේ පාඩම කරලා ඉවරයි. මම මේ අහපු ප්‍රශ්නකට උත්තරයක් තමයි දෙන්නේ. හරි කමක් නැහැ. අයි බලමු. හරි මම ගන්න හරිය බෝඩ් එකට. මොනවද කියන්නේ? බලන්න ඇල්ප සමාගම නිෂ්පාදනය කරන ලබන භාණ්ඩයක් රුපියල් 20000කට විකිණිය හැකි අතර ඒ විචල්්‍ය පිරිතය ඒකකයේ රුපියල් 10000ක් වේ. එතකොට අපිට කියනවා රුපියල් 20000යි විකුණුම් මිල 20000ක් වෙන අතරේදී එයාගේ විචල්්‍ය පිරිවැය වෙනවා කියනවා රුපියල් 10000. දැන් අපිට මතකයි සමච්ඡේදනයේදී හැමතිස්සෙම අපි දායකය කියන concept එක ඒකක දායකය කියන concept එක ගන්න ඕනේ. ඒ අනුව මෙතනදී මේ කොටසට අදාළව දායකයේ බවට පත් වෙන්නේ දායකයේ සූත්‍රය වාට මතක නම් විකුණුම් මිලේ විචල්්‍ය පිරිවැය අඩු කරන්න ඕනේ. ඒ අනුව විකුණුම් මිල 20000යි විචල්්‍ය පිරිවැය 10000යි. ඒ අනුව මෙයාගේ ඒකක දායකයේ රුපියල් 10000ක් වෙනවා. ඒකක දායකයේ රුපියල් 10000ක් වෙනවා. හරිද? සමාගමේ ස්ථාවර පිරිවැය වර්ෂයකට රුපියල් මිලියන 29යි. ස්ථාවර පිරිවැය මේ මූලික කොටස යටතේ ස්ථාවර පිරිවැය රුපියල් මිලියන 29යි. මිලියන 29යි. වාර්ෂික ඉල්ලුම තියෙනවා ඒකක 9000. උත්තරේ ඒකට 2500 ආවේ සර්. 2500 ආවනේ. හරි 2500 තමයි ආන්සර් එක. ඔව් අපි බලමු. හරි අපි බලමු මේක කොහොමද කියන්නේ තාම සරල දෙයක් තියෙන. දැන් මේකෙදි අහන්නේ අපිට මේ මූලික අවස්ථාවක් කියනවා. එතකොට අපිට අහන්නේ ඉහත නිෂ්පාදන ක්‍රමවල යෝජිත වෙනස්කම් සැලකිල්ලට ගනිමින් සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක වලින් ගණනය කරනවා. ලකුණු 8ක් දීලා තියෙන නිසා අපි අවස්ථා දෙකටම අදාළව හදමු. මූලික කතාවක් කියනවා. ඊට පස්සේ දෙවෙනි කතාවෙන් කියනවා මේකේ වෙනස්කමක් කරලා තියෙනවා. අපිට මතකයි සමච්ඡේදන ලක්ෂ්‍ය කොහොමද අපි ගණනය කරන්නේ? සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කරන්නේ කොහොමද? මොකද සූත්‍රය මේක break even point කියලා මෙෂරින් දානවා. ස්ථාවර පිරිවැය XC1 ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒකක දායකයි. මේකනේ අපේ සූත්‍රය. එහෙනම් මෙතනදී ස්ථාවර පිරිවැය මූලික අවස්ථාවේදී ස්ථාවර පිරිවැය වෙන්නේ ලක්ෂ 29ක්. ඒකක දායකය 10000යි. ඒ අනුව 0.3.0.0 2900ක් තමයි මූලික අවස්ථාවේ. ඒ කියන්නේ අලුත් එකට යන්න කලින් යෝජිත ක්‍රමයට යන්න කලින් 2900යි ඒකක පිරිවැය. හැබැයි යෝජනාව අනුව නව අත්හදා බැලීම අනුව ස්ථාවර පිරිවැය රුපියල් මිලියනයකින් ඉහළ යනවා. දැන් ස්ථාවර පිරිවැය මිලියන 29 තිබ්බ එක මිලියන 30 දක්වා ඉහළ යනවා. ඒ වගේම විචල්්‍ය පිරිවැය 9000ක් 10000 තියෙන එක්කෙනා විචල්්‍ය පිරිවැය 9000ක් දක්වා අඩු වෙනවා. ඒ වගේම මොකද කියන්නේ වැඩි දියුණු කරපු නිසා සහ පිරිවැය අඩු වෙලා ඒකක විකුණුම් මිල
21000ක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. දැන් ගුණත්වය වැඩි කරලා. පිරිවැය පැත්තෙනොත් අඩු වෙනවා, විකුණුම් මිල පැත්තෙනොත් වැඩි වෙනවා. එතකොට පැහැදිලිවම ඔයාලට තේරෙන්න ඕනේ කලින් තිබ්බ තත්ත්වයට වඩා මේකේ සමච්ඡේදන ලක්ෂ්‍ය අඩු වෙන්න ඕනේ කියලා. මොකද ගුණත්වය වැඩි වෙලා තියෙනවා, විකුණුම් මිල වැඩි වෙනවත් එක්කම යාගේ විචල්්‍ය පිරිවැය අඩු වෙලා එහෙමනම් පැහැදිලිවම දායකයේ ලොකු වෙනසක් වෙනවානේ. දායකයේ ලොකු වෙනසක් වෙනවා. එහෙනම් නව අවස්ථාවට අනුව දායකයේ කීයද? නව දායකය 21000යි 21000න් 9000ක් ගියාම දැන් 12000ක් බවට පත් වෙනවා. 12000යි. මේ සමච්ඡේදන ලක්ෂ්‍ය ස්ථාවර පිරිවැය බෙදීම දායකයේ නැවතත් දැන් කීයද ස්ථාවර පිරිවැය මෙදින 30යි. නව අවස්ථාවේදී දායකය 12000යි මේක බෙදුවහම වාට 2500 කියලා එනවා. මේක නම් ඉතාමත් සරල කොටසක්. ලකුණු 8ක් දීලා තියෙනවා මේකට. ලකුණු 8ක් දීලා තියෙන නිසා අවස්ථා දෙකට අදාළව ගණනය කරන එක වඩාත් හොඳයි කියලා හිතනවා. හරි. මේක මොනවද ප්‍රශ්න තියෙනවද? මේ බේසික් concept එක තමයි අර අවස්ථා වෙනස් වුණාට අපේ මූලික સિદ્ધාන්තයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මූලික સિદ્ધාන්තය ඒකක දායකයේ පදනම් කරගන්න ඕනේ හැමතිස්සෙම සමච්ඡේදනයේ හදද්දී. ඒ වගේම මෙන්න මේ කියන සූත්‍රය. මොකද සූත්‍රයේ ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකයේ කියන එක. ඒකක දායකයේ කියන එක. දැන් මෙතනදී කෙලින්ම ගණන් වලින් දීලා තිබ්බ සමහරලාට මේ ගාන දෙන්න පුළුවන්. මෙයාගේ යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වෙනවා කියලා. උදාහරණයක් විදිහට විකුණුම් වල 110%කින් වැඩි වෙනවා. විචාල්‍ය පිරිවැය 110%කින් අඩු වෙනවා. ඒ වගේ දැන් මෙතන කිසිම හිතන්න දෙයක් නැහැ. කෙලින්ම අපිට අගයන් දීලා තියෙනවා. හැබැයි ගාන මේ වගේ එකක්ම දෙන්න පුළුවන් ප්‍රතිශතාත්මකව. ප්‍රතිශතාත්මකව වැඩිවීමක් අඩුවීමක් දෙන්න පුළුවන්. ඒ අනුව මොකද වෙන්නේ කියලා බලන්න. හරිම සරල කොටස. මට කියන්නේ තුන්වෙනි කොටස තමයි මගෙන් අහලා තිබ්බ. ඇත්තට මම ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා දෙවෙනි කොටසත් කතා කරේ. තුන්වෙනි එකට කීයද ආවේ? ලාභය උපරිම කරන මිල කීයද ආවේ? මේක දුක් කියන්නේ ඊළඟ කොටසට. උත්තරයක් තියෙනවද? chat එකට දාලා තියෙනවනේ. 2500 කියලා තියෙන මේ පළවෙනි කොටසට. හරි. මේ දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට උත්තරයක් ආවා. අදපොය නෑ. හරි. අපි බලමු. මොකද්ද තුන්වෙනි කොටසේ කියන්නේ? තුන්වෙනි කොටසේ කියන්නේ මොකක්ද කියලා බලමු. මේක මම කරනවා. මෙතන හරිය බේසික් එක තියෙන්නේ. තුන්වෙනි කොටස බලන්න. කොටසේ මොකද්ද තියෙන්නේ? මෙන්න මෙහෙම කතාවක් තියෙන්නේ. බීට සමාගම විසින් නව නිෂ්පාදනයක් නිෂ්පාදනය කර ඇති අතර ඒ වෙළඳපළට හඳුන්වා දීමට සූදානම් කර ඇත. එහි ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 12000කි. විකුණුම් මිල 20000ක් ලෙස නියම කළහොත් විචල්්‍ය පිරිවැය 12000යි. පිළියාගම් විචල්්‍ය පිරිවැය 12000යි. විකුණුම් මිල 20000යි. විකුණුම් මිල 20000යි. නියම කළහොත් වාර්ෂික ඉල්ලුම 10000ක් වන බව අලෙවිකරණ අංශය අපේක්ෂා කරනවා. මෙහෙම තත්ත්වයක් තිබොත් විකුණුම් ඒකක 10000ක් තියෙනවා. දැන් මෙතන මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න තමයි මෙතන ස්ථාවර පිරිවැයක් නැහැනේ කොහොමද ලාභය ගැන හිතන්නේ කියලා. ලාභය ගැන හිතන්නේ කියලා. ඔව් එතන ප්‍රශ්නයක් තියෙනවා. නේද? ලාභේ එනම් ස්ථාවර පිරිවැය අපි සැලකිල්ලට ගන්න ඕනේ. හැබැයි මෙතන ඊට පස්සේ තව කතාවක් කියනවා. ඒකෙදි ස්ථාවර පිරිවැය කියලා නැහැ. අවස්ථා දෙකටම අදාළව ස්ථාවර පිරිවැය කියලා නැහැ. හැබැයි අපි දන්නවා අපිට දායකයේ උපරිම කරන්න පුළුවන්. ස්ථාවර පිරිවැය කියන එක වෙනස් වෙන්නේ නැත්නම් ඒක ගැන සඳහනක් නැත්නම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ අවස්ථා දෙකේදීම වෙනසක් නැහැ සිද්ධ වෙන්නේ. ස්ථාවර පිරිවැය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මුකුත්ම සඳහනක් නැති නිසා. හැබැයි අපිට මුළු දායකයේ වෙනස් කරගන්න පුළුවන්. දායකයේ උපරිම කරගත්තොත් ස්ථාවර පිරිවැය එහෙමම නම් දායකයේ උපරිම වුණාම ලාභයේ උපරිම වෙනවා. ලාභයේ උපරිම වෙනවා. ඒක තමයි මෙතෙන්ට අපිට ගන්න තියෙන concept එක. එහෙමනම් මොකක්ද අපෙන් අහන්නේ? මේ කතාව කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා
කෙසේ වෙතත් විකුණුම් මිල 20000කට වඩා වැඩි වුවොත් වැඩි වෙන සෑම 500කටම ඉල්ලුම 500 බැගින් අඩු වනු ඇත. එමෙන්ම මිල 20000ට වඩා අඩු වුවොත් අඩු වෙන රුපියල් 500කට ඉල්ලුම 500 බැගින් වැඩි වෙනත අපේක්ෂා කරේ. බීටා සමාගමේ ලාභය උපරිම කරන මිල තමයි අහන්නේ. ලාභය උපරිම කරන මිල. අපිට දීලා තියෙනවා මේක තමයි සාමාන්‍ය මිල. සාමාන්‍ය මිල. මේ මිල තමයි මේක විකුණුම් මිල මෙන්න විචාල පිළිවෙයි. මේ යටතේ විකුණුම් මේකක 10000ක් විකුණ ගන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය තත්ත්වය හැබැයි අපිට කියනවා මේකේ මිල අඩු වැඩි කිරීම මගින් අපේ විකුණුම් අගය වෙනස් කරගන්න පුළුවන්. අපි බලනවා ඒ අනුව අපේ ලාභය උපරිම කරගන්න අවස්ථාව. ලාභය උපරිම කරන්න මෙතන අපිට ස්ථාවර පිරිවැය දීලා නැති නිසා අපිට පුළුවන් දායකයෙක් හොයන්න. ඒකක දායකයෙක්. ඒකක දායකයෙක් කීයද? 20000න් අඩු වෙන්න ඕනේ. විකුණුම් මිලේ මෙචාල පිරිවැය අඩු වෙන්න ඕන 12000. එතකොට මෙන්න ඒකක දායකයෙක් ඒ වගේ විකුණුම් මේකක 10000ක් පුළුවන් මේ අවස්ථාවේදී විකුණ ගන්න. එහෙනම් මේ අවස්ථාවේදී මුළු දායකයෙ කීයද? මුළු දායකයනවා 8000යි 8000 වැඩි කිරීම 10000 මිලියන 80යි නේද? 8000යි. එතකොට ඔව් මිලියන 80යි. බලන්න ගණන් එක අතට. විද්‍යාගම ලේසි රුපියල් මිලියන 80යි කියන්නේ. මෙන්න අවස්ථාව මොකද්ද? සාමාන්‍ය අවස්ථාව. සාමාන්‍ය අවස්ථාවේදී දීලා තියෙන අවස්ථාවවලදී මෙච්චර ලාභයක් උපය ගන්න පුළුවන්. ලාභයක් කියන්නේ නැහැ අතන මුළු දායකයෙක්. මේකෙන් ස්ථාවර පිරිවෙ අඩු වෙනවා. ස්ථාවර පිරිවෙ අපි දන්නේ මෙච්චර මුළු දායකයක් තියෙනවා. විකුණුම් මිල 20000ක් වෙලා විචාල පිරිවෙ 12000ක් වෙලා විකුණුම් මේක සංඛ්‍යාව 10000ක් වෙච්ච අවස්ථාවේදී අපි දැන් බලමු අපිට කියන අවස්ථා දෙකක් තියෙනවා. මේ අවස්ථා දෙකට අදාළව අපි පොඩ්ඩක් මේ අරගෙන බලමු. අතරම මේකට මෙන්න මෙහෙමයි කරන්න කියලා හරියටම සූත්‍රයක් දෙන්න බෑ මේ කියන අවස්ථාවේදී. යම්කිසි අගයන් ටිකක් අපිට බලන්න වෙනවා. හැබැයි අපි පාදක කරගන්නවා අපි දන්න මූලික දැනුම. තමයි දායකයෙකු හොයන්නේ විකුණුම් මිලේ මෙචාල පිරිවැය අඩු කරලා කියලා. ඒකට ඒක සංඛ්‍යාවෙන් වැඩි කරාම මුළු අගේ හොයා ගන්න පුළුවන්. අපි බලමු මේ කියන දේ. විකුණුම් මිල 20000කට වඩා අපි පොඩ්ඩක් වැඩි කරලා බලමු ප්‍රයිස් එක. 20000කට වඩා වැඩි වෙන සෑම රුපියල් 500කට. හිතන්න දැන් විකුණුම් මිල 20500ක් බවට පත් වුණා. දැන් ඔන්න අපි ආයි දායකයෙකු හොයන්න යනවා. 20000 තිබිච්ච එකනා 20500ක් බවට පත් වුණා. 20500ක් බවට පත් වුණා. හැබැයි විචාල පිරිවැය කියන්නේ නැහැ මොකද වෙනසක් සිද්ධ වෙනවා කියලා. එහෙනම් විචාල පිරිවැය ඒකක විචාල පිරිවැය ඒ ආකාරයෙන්ම පවතිනවා. මොකද දෙවෙනි අවස්ථාවේ වෙනසක් කියන්නේ නැහැ. එහෙනම් ඔන්න දායකය වෙනස් වුණා. මොකක්ද උනේ? මිල වැඩි කරා. මිල වැඩි කරා රුපියල් 500කින්. හැබැයි ඒකට සමානුපාතිකව සිද්ධ වෙන දේ තමයි සිද්ධ වෙනවා ඉල්ලුම 500කින් අඩු වෙනවා. 10000ක් තිබ්බ ඉල්ලුම 9500 දක්වා අඩු වෙනවා. 9500 දක්වා අඩු වෙනවා. බලන්න ගණනය කරලා දැන් කීයද කියලා. දැන් දායකයෙ කීයද? මෙතන 20500 8500 වෙන කිරීම 8500 වැඩි කිරීම 9500 80යි 750. රුපියල් මිලියන 80.75ක් බවට පත් වෙනවා. 80.75ක් බවට පත් වෙනවා. මේ අවස්ථාවට අදාළව බැලුවොත්. රුපියල් 500ක් විතරක් වැඩි කරොත්. රුපියල් 500ක් විතරක් වැඩි කරොත්. අපි බලමුද තව 500ක් වැඩි කරලා මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් අපිට බලන්න ඕන. මොකද මේකට හරියටම සූත්‍රයක් කියන්න බෑ. දැන් බලන්න දෙවෙනි අවස්ථාවේ තව 500ක් වැඩි වුණා. මෙතන මිල 21000ක් බවට පත් වෙනවා. 21000ක් බවට පත් වෙනවා. විචාල පිරිවැය වෙනසක් නැහැ. හැබැයි සමානුපාතිකව ඒකක සංඛ්‍යාව 9000ක් බවට පත් වෙනවා. මොකද 500කින් අඩු වෙනවා. මේ පැත්තේ 500කින් වැඩි වෙද්දි මේ පැත්තේ 500කින් අඩු වෙනවා. අඩු වෙනවා. බලන්න දැන් කීයද කියලා 12000යි ඒකක දායකය ඒක වැඩි වෙනවා ඒකක සංඛ්‍යාව 9000යි හරියටම රුපියල් මිලියන 81ක් බවට පත් වෙනවා. රුපියල් මිලියන 81යි. මෙන්න 80 තිබිච්ච එක නා දැන් 81ක් බවට පත් වෙලා මුළු දායකය. මුළු දායකය 81ක් බවට පත් වෙනවා. දැන් පොඩ්ඩක් වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් යන්නේ නේ. අපි බලන්න ඕනේ මේ වගේ වෙලාවට වැඩි වෙලා කොතනින්ද අඩු වෙන්නේ. අන්න එතනින් පස්සේ අපි නවත්තන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ මේ අඩු වෙන ට්‍රෙන්ඩ් එකට යන්නේ කියලා. බලන්න තව එකක් දාලා
තව 500ක් වැඩි කරන්න. දැන් 21500යි. අපේ විචාල පිළිවෙල වෙනසක් නැත. ඒකක සංඛ්‍යාව 8500යි. 1500න් 12000ක් අඩු වුණා. වැඩි කරා 8500න්. නැවතත් බලන්න 80.75ක් දක්වා අඩු වෙලා. 80.75ක් දක්වා අඩු වෙලා තියෙනවා. මට ඔන්න තව එකක් ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මෙතන තිබිච්ච කෙනා වැඩි වේගෙන ඇවිල්ලා ආයි අඩු වෙලා යනවා. මෙන්න දැනට අපිට පේනවා උපරිම වෙන්නේ මේ අවස්ථාවේදී කියලා. මේ අවස්ථාවේදී කියලා. අවශ්‍යනම් තව එක්කෙනෙක් හදලා බලන්න පුළුවන්. තව එක්කෙනෙක් හදලා බලමු. මෙතන 22000ක් බවට පත් වෙනවා. මෙයා 12000ම තමයි. හැබැයි 8000ක් දක්වා අඩු වෙනවා. බලන්න. දැන් මෙතන 22000න් 12000ක් ගියාම 10000යි. 10000 වැඩි වෙනවා එක සංඛ්‍යාව 8000යි මිලියන 80යි නැවත. දැන් ඔයාලට පැහැදිලි මේ කියන අවස්ථාවේදී නම් කියන්නේ මිල වැඩි කරොත් එහෙම උපරිමයටම යන්නේ රුපියල් මිලියන 81යි. රුපියල් මිලියන 81යි කියලා. මිල 21000 තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. හැබැයි අපිට එතනින් විතරක් උත්තරේ ගන්න බෑ. මොකද අපිට තවත් අවස්ථාවක් කියනවා මිල අඩු කරොත් වෙන දේ. අපි පොඩ්ඩක් ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මිල අඩු කරාම අපේ ඒකක සංඛ්‍යාව වැඩි වෙනවනේ. එහෙමත් අපිට වැඩි කරගන්න පුළුවන් කියලා. ඒක අපි බලමු. මොකද වෙන්නේ? මිල 20000ට වඩා අඩු වුණ සෑම 500කටම 500ක් වැඩි වෙනවා. ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. නැත්නම් 20000 තියෙන එක්කෙනා ප්‍රයිස් එක අපි අඩු කරනවා 19500ට. විචාල පිරිවැය 12000යි. ඒකක සංඛ්‍යාව 10000 තියෙන එක්කෙනාට තව 500ක් එකතු වෙනවා 10500 බවට පත් වෙනවා. බලන්න කීයද කියන්නේ. යෙදෙන්නේ. මිලියන මේ දහස් ටික අමතක කරලා ලියන්නේ 78.75 ටිකක්. අරට වඩා අඩු ගාණක් තියෙනනේ. කමන්නේ තව මෙහෙම බලන්න පුළුවන් දැන් මේ අඩු ගාණක් ඇවිල්ලා වැඩි වෙනවද කියලා. තව එකක් බලන්න. මේක තුනක් බැලුවට කමන්නේ මොකද ලකුණු 8ක් දීලා තියෙනවනේ. ඊළඟ අවස්ථාවේ තවත් 500ක් අඩු කරන්න. හැබැයි දැන් ඒකක සංඛ්‍යාව 500 ගානේ වැඩි වෙවි යනවා. පැහැදිලි මෙතන 7000යි 19000න් 12000ක් ගියාම 7000යි 7 වරක් 11 77යි එතන ඉන්නේ 77යි මෙයාගේ අඩු වෙන රේට් එකක් තියෙනවා මේ දැන් මෙයා අඩු වෙලා කියන්නේ මේ ගානට වඩා වැඩි වෙගෙන ගිහිල්ලා උපරිමයට ගිහිල්ලා ආයෙ අඩු වෙනවා දැන් මෙතන එන්න අඩු වෙගෙන යනවා එහෙමනම් මේ දත්ත වලින් අපිට කියන්න පුළුවන් ස්ථාවර පිරිවැය නොතිබුණාට මේ කියන අවස්ථාවලින් අපේ මුළු දායකයේ උපරිම වෙන්නේ මෙන්න මේ 21000 කියන අවස්ථාවේදී ඒක නිසා ලාභයේ උපරිමය කරන්නේ කියන්නේ අපි උපකල්පනයක් කරනවා මෙතන ස්ථාවර පිරිවැය දීලා නැති නිසා සියලු අවස්ථාවලදී ස්ථාවර පිරිවැය වෙනස්ව පවතිනවා කියලා. එහෙනම් ස්ථාවර පිරිවැය වෙනස්ව පවතිනවා නම් මුළු දායකයේ උපරිම වෙන අවස්ථාවේදී ලාභය උපරිම වෙනවා. එහෙනම් ඒකක මිල රුපියල් 21000 වෙන අවස්ථාවේදී තමයි ලාභය උපරිමයක් බවට පත් වෙන්නේ. ලාභයේ උපරිමයක් වෙන බවට මේ උපරිමයක් බවට පත් වෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? පැහැදිලිද හදපු විදිය? වෙනත් උත්තර තියෙනවද? පැහැදිලිද? ඔබ දෙයයන් තේරුණාද නැද්ද කියලා හරි කියන්න මෙසේජ් එකක් කර දාන්න දැන්. වෙනත් උත්තර තියෙනවද? තේරුණා කියලා කියනවා. එක්කෙනයි දෙන්නේ ක්ලාස් එකේ. හරි. ඕකේ. හරි. මම හිතන්නේ මාගෙන් ප්‍රශ්න අහපු ළමයන් ඉන්න ඕනි මෙතන. ඔව්. මම හිතනවා මගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා කියලා. හරි. ඕකේ. හරි. මොන හරි වාට කතා කරන දේවල් විශේෂ දේවල් තියෙනවා නම් ගෲප් එකේ දාන්න. එතකොට ඒක බලලා කතා කරන්න. මේ මතක් කිරීම එක්ක හැම පාඩමෙම වැදගත් දේවල් ටික කරන්න. මොන හරි විශේෂ දේවල් අමතර දේවල් වලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ගෲප් එකේ දාන්න. එතකොට බලන්න පුළුවන් සහ
විශේෂයෙන්ම මම දකිනවා සමහර ළමයි ප්‍රශ්න අහනවා හැබැයි දන්න කෙනෙක්වත් ෂෙයා කරනවා අඩුයි ටිකක් මේ පාර. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක නිසා උදව් කරගන්න. කවුරු හරි නොදන්න කෙනෙක් ඇහුවොත් තමන් දන්නවා නම් තමන් දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. තමන් දන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකට උදව්වක් කරන්න. ඒක වාට කොයි වෙලාවක හරි ඔයාලා කරන හොඳ දේවල් ටික වාට කොයි වෙලාවක හරි ආඩ ආශිර්වාදයක් විදිහට ලැබෙයි. ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. තව කෙනෙක්ට උදව්වක් කරන යහපත් චේතනාවෙන් කරන්න. එතකොට වාට අනිවාර්යෙන් කොහෙන් හරි කොතනදී හරි වාට ඒකේ ප්‍රතිවිපාක ලැබෙයි. ඒක තමයි කියන්න තියෙන්නේ. එhmenan ප්‍රශ්න තිබ්බොත් group එකට දාන්න. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. හරි හම්බෙමු ආපහු. සුබ රාත්‍රියක්.